නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සම්බුද්ධ ශාසනයෙහි සිහිපත් කටයුතු සාරාණීය උපෝසත දවසක් අද අපට එළඹී තිබෙනවා. මේ තමයි වස් 3 මාසයේ 3 වෙනි පෝය වන වප්පුර 15ක් පොහෝ දවස. මේ දවසේ වැදගත් කාරණා කීපයක් සම්බන්ධ වෙනවා. බොහෝ සෙයින් භික්ෂූන් වහන්සේලා පෙරවස් එළඹී සමථ විපස්සනා භාවනා වඩමින් සිට අරහත්ත්වයට වී විසුද්ධි පවාරණය කරනු ලබන්නේ මේ වප්පුර 15ක් පොහෝ දවස. ඒක වැදගත් සිද්ධියක් ඈත කාලේ. ඒකම අපේ සරුවඥන් වහන්සේ බුදු වීමෙන් 7 වෙනි වසරේ තවතිසා භවනයේහි මාතෘ දිව්‍ය රාජානන් ප්‍රමුඛ දසදහසක් සක්වලින් පැමිණි දෙවියන් බඹුන් මැද්දේ ගාම්භීර අභිධර්ම දේශනාව විස්තරාත්මකව තෙමසක් පුරා දේශනා කොට වදාරලා 80 කෝටියක් දෙවි බඹුන් මාර්ගඵලයන්හි පිහිටුවලා නැවත මනුලොවට වැඩම කරවන දවසේ මේ වප්පුර 15ක් පොහෝ දවස. ඒ දවසේදී සංකස්ස පුරද්වාරයට වඩින වෙලාවේ මහ පොළොවට සමීපව අහසේ වැඩ ඉඳගෙන ලෝක විවරණ ප්‍රාතිහාර්ය පෑම සිද්ධ වුණේ අද වගේ දවසක. එසේම එවකට සංකස්සපුර ප්‍රදේශයේ අධිපතිව හිටියේ සිරිවර්ධන කියන සිටුතුමා සම්බුද්ධ ශාසනයට පැවිදි වී සරුවඥන් වහන්සේට තුන්සිවුරු පූජා කොට මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන් වහන්සේ වශයෙන් නේත විවරණශ්‍රී ලබා ගත්තේ ඒ අද මේ වගේ දවසක. මේ වාගේ ආශ්චර්ය සිදුවීම් තවත් රැසක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් ඇසළ පොහොය දවසේදී යමා මහ පෙරහැර පෑම දැකලා පැවිදි වෙලා 500ක් දෙනා 3 මාසය ඇතුළත අභිධර්ම ධාරණය කරගෙන හරියටම අද වාගේ දවසක අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වාගේ තා සාරාණීය සිදුවීම් වලින් පූජනීයත්වයට පත් වූ අද මේ පොහොය දවසේදී අපේ බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන තාම ගෞරව සම්ප්‍රයුක්තව අපට නියමිත ධර්ම සාකච්ඡාවට සද්ධර්ම වර්ෂාවට සවන් දෙන්න අපි සූදානම් වෙමු. අද දවසේදී ඉදිරිපත් කරන ප්‍රශ්නයක් මට ඇහුණා. ඒ කියන්නේ මීට පෙර දස අසුභයන් අතුරෙන් දෙකක් ගැන පැහැදිලිව දැනගන්න ලැබුණා. තවත් ඉදිරියේ තියෙන අසුභ භාවනාවන් සම්බන්ධ තවත් දෙකක් ගැන අපට දැනගන්න නැත්නම් ඊටම වැදගත් වෙනවා. ඒ තමයි විපුම්බක අසුභය සහ විච්ඡිද්දක අසුභය. විපුම්බක කියන්නේ කෙනෙකු මරණයටපත් වී දවස් 2ක් 3ක් 4ක් වගේ යනකොට ශරීරයේහි දොරටු වලින් ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. උතුරනවා. ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දේවල් දියවෙවි උතුරන්න පටන් ගන්නවා හාත්පසින්. ඇසෙන්, කනෙන්, නැහැයෙන්, දිවෙන්, මේ කයේ මේ මුඛයෙන්, එවාගේම අදෝ මාර්ග වලින් තවත් සිදුරු වෙච්ච යන්තම් තියෙනවා නම් ඒ තැන් වලින් හැම තැනින්ම වැగిරෙනවා. ඒ පූජා වැగిරෙන, සරව වැగిරෙන අවස්ථාවේ තියෙන මෘත ශරීරයට තමයි විපුම්බක අසුභය කියලා කියන්නේ. ඒකත් භාවනාවට ආරමුණක්. ඒ වගේම විච්ඡිද්දක කියන්නේ සමහර විට රාජදඬුවම් වශයෙන් හෝ යුද්ධ මණ්ඩලදී හෝ සොරුන් විසින් හෝ මැදින් ශරීරයේ මැදින් කපා දමා තියෙන ශරීරය. ඒ විදිහේ මෘත ශරීරයක් දකින්න ලැබුණා නම් මැරි එක දවසක් ගිය හෝ දෙකක් ගිය හෝ තුනක් ගිය හෝ ඒ වාගේ දෙකට වෙන් වෙච්ච ඒ ශරීරයට කියනවා මෘත ශරීරයට කියනවා විච්ඡිද්දක අසුභය කියලා. මෙන්න මේකත් සමත භාවනා වඩා මඟඵල නිවන් සුව ලබන්න ආරමුණක්. මේ භාවනා ක්‍රම සම්බුද්ධ ශාසනයෙහි සරුවඥන් වහන්සේ හැර වෙන කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමක් දේශනා කරලා නැහැ. හේතුව මේවා අසුභයි. මේවා දකින්නත් අප්‍රියයි. සමීපෙන්නත් අපහසුයි. ඒ තරම් දුර්ගන්ධ වූ, ජේගුච්ඡ වූ, පටික්කුල වූ අසුභ ධර්ම නිසා අසුභ අරමුණු නිසා වෙන කිසිම භාවනා ක්‍රමයක් කිසි කෙනෙක් දේශනා කළා නැහැ මේ අසුභ භාවනා ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ සරුවඥ බැවින්, මහා කරුණික බැවින් ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස සෑම අරමුණක්ම
සමත භාවනාවට විපස්සනා භාවනාවට නගන හැටි. එයින් සමාධි භාවනා වශයෙන් උපචාර සමාධි, අර්පණා සමාධි ලබන හැටි. ඒ පදනම් කරගෙන විපස්සනා වඩා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න හැටි දේශනා කරලා තියෙනවා. මේක තමයි අපිට තියෙන විශාල භාග්‍යය. සෑම අරමුණක්ම භාවනාවට ගන්න අපට උපදෙස් දී තියෙනවා සරුවක්ඥන් වහන්සේ. ඒ නිසා දැන් අපි මේ කියන සාකච්ඡා කරන විපුබ්බක අසුභය හා විනීලක අසුභය සම්බන්ධ ඉදිරියට සාකච්ඡා කිරීමට සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේ පුබ්බක අසුභය කියන්නේ කෙබඳු අසුභ අරමුණකටද? විපුබ්බක අසුභය කියන්නේ ඇත්ත වශයෙන් අර මුලින්ම සඳහන් කළා දොරවල් වලින් හා සිදුරු වලින් ඕජා වැగిරෙන සරව වැగిරෙන අසුභයටයි. ඒක බොහොම දුර්ලභ දෙයක්. මොකද බොහෝ සෙයින් සෝම් බිමකාරී, කැලෑවකාරී, කොතනරි පිට්ටනීකාරී කෙනෙකු විසින් පිළිදගුන් නොකළ මූර්ත ශරීරයේ සතුන් කඩා කනවා. එහෙම අවස්ථාවන් එන්නේ ඉස්සර මේ ශරීරයේ දිමි නිල්වි ඕජා ගලන අවස්ථාවන් දකින් ලැබෙනවා නම් බොහොම පහසුවක් වෙනවා භාවනාවට. ඒක දුර්ලභ දෙයක්. එනිසා මේ විපුබ්බක අසුභය කියන ඕජා ගලන, සරව ගලන, හාත්පසින් දුගඳ හමන ඒ අසුභය පිළිබඳවයි මේ විපුබ්බක අසුභ භාවනාව කියලා හඳුන්වන්නේ. ඒ නිසා අපි ගැන තවදුරට තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙමු. ස්වාමීන් වහන්සේ විච්ඡේදක අසුභය භාවනාවට නගන්නේ කෙසේද? විච්ඡේදක අසුභය ශරීරයේ දෙකට මැදින් කපා දමා හෝ කැඩී හෝ තියෙන ශරීරයක්. ඒ ශරීරයක් භාවනා නැගීමේදී වෙන් වෙලා තියෙන කොටස් දෙක කෙනෙකු ලවා, සාමණේර කෙනෙක් ලවා හෝ කැපකරු කෙනෙක් ලවා හෝ විශ්වාසවන්ත කෙනෙක් ලවා ලං කරවා ගන්නට ඕනේ. අඟලක් පමණ සමීපයට ලං කර ගන්නට ඕනේ. තමන් විසින් ඒක ඇල්ලීම සුදුසු නැහැ. හේතුව එතකොට විශ්වාසවන්ත වෙනවා, පිළිකුල් බව නැති වෙනවා. ඒ නිසා වෙන කෙනෙක් ලවා ඒක ලං කර ගැනීම භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ ලං කරගෙන ඊට පස්සේ ඉතින් අර ඒ සම්බන්ධව තියෙනවනේ වටේට හාත්පස නිමිති බැලීම, ඒ වගේම මේ 11 ආකාරයකට පළමුවෙන් 6 ආකාරයකට අසුභේ අරමුණ මෙනෙහි කිරීම, ඊළඟට දෙවනුව 5 ආකාරයකට අසුභේ මෙනෙහි කිරීම, ඒ විදිහට 11 ආකාරයකින් මේ අසුභේ දිහා සිත යොමාගෙන මනා සිහියෙන්, මනා නුවණින් භාවනාවට යෙදීමෙන් මේ විච්ඡිද්දක අසුභේද සමත භාවනා වශයෙන් උපචාර සමාධි, ප්‍රථම ධ්‍යාන, අර්පණා සමාධි ලබන්න පුළුවන් අරමුණක් වෙනවා. ස්වාමින් වහන්සේ අසුභ භාවනා වැඩිීමේදී සූදානම් වන්නේ කෙසේද? විශේෂයෙන් මේ අසුභ භාවනා වැඩිීමේදී සූදානම් විය යුතු කරුණු කීපයක්ම තියෙනවා. වෙනත් භාවනාවන්ට වඩා බොහොම භයානක, එහෙම නැත්නම් දුෂ්කර, අපහසු භාවනා අරමුණු නිසා. පළමුවෙන්ම තමාගේ සීලය ඊටාම පිරිසුදුව, සුවිසුද්ධව ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේ. සීලය අපිරිසුදු නම් මේ බියටපත් වෙන එක අනිවාර්යයි. ඒ නිසා සීලය පිළිබඳව ගිහි කෙනෙක් හරි, පැවිදි සාමණේර කෙනෙක් හරි, උපසම්පදා කෙනෙක් හරි තමන්ගේ සීලය සුවිසුද්ධව ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේ. ඒ වගේම ආහාර පාන වශයෙන් අමනුෂ්‍යයන් ප්‍රිය කරන පිළිහුඩු වර්ග, ඒ කියන්නේ මාස් මාළු, කරවල, බෙත්තර ආදී කිසිම දෙයක් නොගෙන ඉන්නට ඕනේ. ඒ වයින් වැළකීලා සිටින්නටම ඕනේ. නැත්නම් ඒකත් තමන්ගේ ඒ අසුභ භාවනාවේදී අන්තරාවකට හේතුවක් වෙනවා. ඊළඟට තමන් වැඩෙන මේ භික්ෂුන් වහන්සේ නමක් නම් වැඩෙන සේනාසනේ සංඝ ස්ථවිරේ ස්වාමින් වහන්සේට ඒක මතක් කරන්නටම ඕනේ. ඒ වගේම ගමක නම් ගමේ ගම්පතිතුමාට අනිවාර්යෙන් කියලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ගම්මුලා දානිත නැත්තාට හරි පොලිසිය ලොකු මහත්මයෙකුට හරි කියලා තියෙන්න ඕනේ. ඒ වගේම දැන් සොහොන් පිට්ටනේක නම් ඒ සොහොනේ වැඩ කරන සොහොන් පාලකයන්ට කියලා තියෙන්නට ඕනේ. ඒ මක්නිසාද සමහර විට මේ භාවනා කරන්න ගියාම අනතුරකටපත් වුණොත් ඒ කවුරුත් Tamanට උපකාර වෙනවා. ඒ නිසා ඒ සඳහා ඒ කීප දෙනාට මතක් කරලා තියෙන්නට ඕනේ. ඊළඟට සුදුසු වේලාවක මනා සිහිය, මනා නුවණ, මනා වීර්යය, අධිෂ්ඨාන ශක්තිය හිතේ දරාගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන් මේ භාවනාවට සූදානම් වීමේදී මේ කියන උපදේශ ටික හරියට අනුගමනය කරමින් එපමණක් නෙමෙයි ගුරු උපදේශ හරියටම මතක තියාගන්නට ඕනේ.
මේ භාවනා සම්බන්ධ ගුරුවරයාගෙන් ආචාර්යවරයාගෙන් නිසිසේ ආගෙන තියෙන්නට ඕනේ. ඒ ආගෙන තියෙන උපදේශ ටික මතක් කරගෙන සිටින්න ඕනේ කිසිවක් අත්වැරදි නොවන හැටියට. මේ විදිහට සූදානම් වෙලා තමයි මේ භාවනා ආරමුණට සමීප වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනික් කාරණේ මේක හැමදාම ලැබෙනව නෙමෙයි. ඒ නිසා සුදුස්සන්ට කියලා තියෙන්න ඕන කොතන හරි මේ වාගේ මූර්ත ශරීරයක් එහෙම තියෙනවා නම් කරුණාකරලා මට කියන්නයි කියලා. ඒ මොකද හැමදාම සොයසොයා ඇවිදින්න බැරි නිසා. ඒකම හදිසියෙන් ඒ විදිහේ අරමුණක් ලැබුණත් හරියට අර ඉක්මන් වෙලා ගමන් කරන්න සුදුසු නැහැ. හදිසියෙන් දුවපැනලා යන්න සුදුසු නැහැ. ඒකට හේතුව එහෙම ගියොත් එහෙම අතරමඟ කරදරයක් ඇති වෙනවාමයි. නමුත් ඉබේ සිදු වෙනවා සමහරවිට මෙහෙම අරමුණු. නිදසුණක් වශයෙන් කියනවා නම් උපසම්පන්න ස්වාමින් වහන්සේ නමක් සාමණේර ස්වාමින් වහන්සේ නමක් සමග ගියා කැලෑවකට මේ දැහැටි සකස් කරගෙන එන්න දැහැටි කූරු සපයාගෙන එන්න. කැලෑවේ තියෙනවා දැහැටි හදන මේ ගස් වර්ග. දැන් අපේ රටේ නම් බෝමු ගස් තියෙනවා. බෝමු ගස් වල සාමාන්‍යයෙන් ගොබිල් අරගෙන ඒවා අඟල් 8ක 10ක විතර දිගට කෑලි කෑලි කපාගෙන ඒක තල්ලා දැහැටි හදා ගන්නවා. අපිත් එහෙම හදලා තියෙනවා. ඒ විදිහේ දැහැටි කපා ගැනීම සඳහා මේ දෙනම වනාන්තරයට ගියා. උපසම්පන්න ස්වාමින් වහන්සේ ගස් වලින් කපන්නේ නැහැ. උන්වහන්සේට එකෙන් ඇවැත් වෙනවා සාමණේර නමට පුළුවනි. ඉතින් සාමණේර නම ඉස්සෙල්ලා ගියා. ඉස්සෙල්ලා ගිහිල්ලා ඈත් වුණා. උපසම්පදා ස්වාමින් වහන්සේ මින් ඒතන්තෙන් බලමින් වඩිනකොට සාමණේර නම ඈතට ගිහිල්ලා. ගිහින් උන්වහන්සේ බොහෝ වෙලාවක් පමා වුණා. බොහෝ වේලාවක් පමා වුණේ නිකන් නෙමෙයි. පිට්ටනියක මූර්ත ශරීරයක් තිබුණා. මූර්ත ශරීරයේ බලාගෙන භාවනා කළා. ඇත්ත වශයෙන්ම පෙර ಜಾතිවල අසුභ භාවනා වඩලා තියෙන්නට ඇති. මේ භාවනා වැඩිමේ ආරම්භයේ සිටම උන්වහන්සේගේ හිත සමාධි වුණා. ඉස්සෙල්ලා පරිකර්ම සමාධිය කියන සමාධිය ඇති වුණා. ඊළඟට උග්ඝා නිමිත්ත ඇති කරගෙන මේ සමාධිය ඇති වුණා. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත ඇති වෙලා උපචාර සමාධිය ඇති වුණා. උපචාර සමාධිය ළඟට ප්‍රථම ධානයත් ලැබුණා. ප්‍රථම ධානයේ පදනම් කරගෙන විපස්සනා වැඩුණා. සෝවාන් මාර්ගඵල ලැබුණා. සකෘදාගාමී මාර්ගඵල ලැබුණා. අනාගාමී මාර්ගඵල ලැබුණා. තවත් ටික වෙලාවක් ඉන්න ලැබුණා නම් රහත් වෙනවා. ඔය අතර උපසම්පන්න ස්වාමින් වහන්සේ කතා කළා සාමණේර කියලා කොහෙද මේ ඉන්නේ කියලා දැනගන්න. ඒතකොට එක වචනෙන්ම අර සුවච සුවිනීත සාමණේර නම ආපසු හැරි ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ මා මේ ගිය පාරේ දිගේ තමුන් වහන්සේ වඩින්න අසවල් තැන දැන් කිසි අරමුණක් දකින්න ලැබෙනවා කියලා කාරණේ කිව්වා. ස්වාමින් වහන්සේත් එතෙන් ගිහිල්ලා බැලුවාම ඇත්තට මේ මූර්ත ශරීරය දැක්කා. අර කලින් උපදේශ ලබාගෙන තියෙන නිසා ඒ අනුව මේ මූර්ත ශරීරය දිහා භාවනා කළා. නොබෝ වේලාවකින් ඒ ස්වාමින් වහන්සේත් අනාගාමී මාර්ගඵලයටමපත් වුණා. මේක පෙර ಜಾතිවල ඵල පුරුදු කරපු නිසා ලැබිච්ච වාසනාවක්. ඒ වාගේ අද වුණත් මේ භාවනා ක්‍රම යම් ප්‍රමාණයකට හරි වඩලා තිබුණොත් මේ ජීවිතේ නොලැබෙනවා නම් මතු අනාගත භවයකදී හරි මාර්ගඵල ප්‍රතිලාභයට උපකාර වෙනවා. ඉතින් මා මේ සඳහන් කරන්න ගියේ මේ භාවනාවට අසුභ භාවනාවට සූදානම් වීමේ පිළිවෙත ගැනයි. ඒ කියන්නේ සීලය හොඳට පිරිසිදු කරගන්නට ඕන. උපාධ්‍යාන් වහන්සේට, ආචාර්යයන් වහන්සේට, සංඝ ඊශ්වරයන් වහන්සේට මතක් කරලා තියෙන්නට ඕන. ගම්පතිතුමාට, පොලිස් නිලධාරිතුමාට මතක් කරලා තියෙන්නට ඕන. ඒ වගේම සොහොන් පාලක කෙනෙක් ඇත්නම් ඔහුට මතක් කරලා තියෙන්නට ඕන. ඒකම අදිෂ්ඨාන ශක්තියක් හිතේ දරා ගන්නට ඕන. මස් මාළු ආදී පිළිහිඩු જાතියෙන් වැළකී සිටින්නට ඕන. තෙල් බැදුම් කෑමෙන් වැළකී සිටින්නට ඕන. සෑහළු ආහාර පමණක් රැගෙන සිටින්නට ඕන. ගුරු උපදේශ හරියට මතක තබා ගන්නට ඕන. මේ විදිහේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරගෙන ගුරු උපදේශ හරියටම අනුගමනය කරමින් මේ අසුභ භාවනා සඳහා සෝදානම් විය යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ මේ අසුභ භාවනා දෙක ගැලපෙන්නේ කෙබඳු රාග චරිතයන්ටද? එයින් මේ විපුබ්බක කියන ඕජාගලන අසුභය හැමෝටම නෙමේ විශේෂයෙන්ම දැන් මේ දස අසුභේම රාග චරිතයන්ඩයි සත්‍ප්‍රාය වෙන්නේ. නමුත් එක එක අසුභ භාවනාවෙන් එක් එක් වැනි චරිතයන්ට ගැලපීමක් තියෙනවා. එක එක විදිහේ රාග චරිතයන්ද. විපුබ්බක කියන එකේ පුදුම දුර්ගන්ධයක් තියෙනවා.
ඒ කියන්නේ මේ ඕජා ගලන ශරීරයේ පුදුම දුර්ගන්ධයක් තියෙනවා. ඒ දුර්ගන්ධය නිසා උන්වහන්සේට ඒක ගැළපෙනවා. ඒකට කියනවා ගන්ධ රාගයට සුදුසුයි කියලා. ගන්ධ රාගය කියන්නේ මේ නොයෙක් සෑන්ට් වර්ග, එවාගේම සුවඳ වර්ග පරිහරණය කරන අයට මේ ශරීරයේ තියෙන මේ දුර්ගන්ධය පිළිබඳව තත්ත්වය තේරුම් ගැනීමෙන් අවබෝධ වීමෙන් තමන්ගේ සිතේ තියෙන මේ සුවඳ වර්ග පිළිබඳව ආසාව යටපත් වෙනවා. ඒක නිසා සුගන්ධ රාගීන්ට මේක ඊටාම වැදගත් භාවනා අරමුණක් වෙනවා. විච්ඡිද්දක අසුභේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ ඝන භාව රාගීන්ට සත්ප්‍රායයි කියලා. ඝන භාව කියන්නේ මේ ශරීරයේ ඒකාබද්ධ ශරීරයක්. මේ ශරීරයේ බොහොම හැඩරුව ඇති, මාංශ පේශි පිරී ඇති, බොහොම ලස්සන ශරීරයක් නේ කියලා තමන් ගැනම තමන් ආමෝදනය වෙනවා. තවත් කෙනෙකු දැක්කම ඒවා ගැන ඇලෙනවා. ඒ විදිහේ ඇලීමක් ඇති පුද්ගලයන්ටයි මේ විච්ඡිද්දක අසුභය දැක්කම ඒක සත්ප්‍රාය වෙන්නේ. ඔහුට ඒකෙන් චිත්ත සමාධිය වඩන්න පහසුවක් වෙනවා. තමන්ගේ හිතේ තියෙන අර ඒක ඝන භාව ශරීරයේ සම්බන්ධ තියෙන ආසාව යටපත් වීම නිසා. මෙන්න මේක නිසා මේ දෙන්නට මේ අසුභ දෙක විශේෂයෙන් ගැළපෙන බව අර්ථකථාචාර්යයන් වහන්සේලාද හඳුන්වලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, අසුභ භාවනා වැඩිමිට නිමිති අරමුණු ගන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම සෑම අසුභ භාවනාවක් සම්බන්ධව දැනගත යුතු කාරණා කිහිපයක් අපි මුලදීම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අසුභ භාවනාවට සූදානම් වන භික්ෂුන් වහන්සේ හෝ යෝගාවචරයා අර මුලින් සඳහන් කළාසේ සීලයේ පිරිසුදුව තබා ගැනීම, කිය යුත්තන්ට දැනුම් දෙය යුත්තන්ට දන්වලා සිටීම, එවාගෙම ගුරු උපදේශ හරියට මතක තබා ගැනීම, මේ සියල්ලම සිද්ධ කරගෙන උන්වහන්සේ පිටත් වෙනකොට තමන් පිටත් වෙන දොරටුව, තමන් කුටියක නම් ආවාසයක නම් නිවසක නම් ඒ පිටත් වෙන තැන දොරටුව මතක තබා ගන්නට ඕනේ. මම මේ නැගිනේර දොරටුවෙන් පිටත් වුණේ, නැත්නම් උතුරු දොරටුවෙන්, දකුණු දොරටුවෙන් ආදි වශයෙන් පිටත් වූ දොරටුව මතක තබා ගන්නට ඕනේ. ඊළඟට තමන් පියනගන මාර්ගයේ මතක තබා ගන්නට ඕනේ. මම මෙතනින් දකුණට හැරෙනවා, මෙතනින් වමට හැරෙනවා, මෙතන මල් ගහක් තියෙනවා, මෙතන තුඹසක් තියෙනවා, මෙතන උස් ගහක් තියෙනවා ආදි වශයෙන් ඒ ගස් වර්ග ගන්න, එවාගෙම හැරෙන තැන් ගැන හොඳට මතක තබාගෙන ඉදිරියට පියන ගන්නට ඕනේ. ඊළඟට අසුභ අරමුණ තියෙන ස්ථානයේ සමීප වීමේ දෙක පාටම ලං වීම සුදුසු නෑ. ඊළඟට උන්වහන්සේ පේන තෙක් මානෙ හොඳට ඇහැට ලක් වෙන ප්‍රමාණය ඉඳගෙන වටේට තියෙන අරමුණු බලන්නට ඕනේ. ඒ කියන්නේ දිශාවල හාත්පසින් තියෙන ගස් වර්ග, ගල් වර්ග, මේ අසවල් තැන ගහක්, අසවල් තැන කළු ගලක්, අසවල් තැන සුදු ගලක්, අසවල් තැන තුඹසක්, අසවල් තැන පඳුරක්, අසවල් තැන මල් ගස් ගොම්මනක්, ඔය වාගේ දේවල් වටේට තියෙන දේවල් මේ මතක තබා ගන්නට ඕනේ. ඒ සියල්ලම සිදු කරන්නේ තමන්ට ඉදිරියට ප්‍රයෝජන වෙනවා. දැන් මාර්ගය ගැන මතක තබා ගන්න ඕනේ වීති ප්‍රතිපාදනයේ පිණිස. වීතිය පිළිබඳ අසම්මෝහයේ පිණිස. ඊළඟට දැන් මේ වටේට තියෙන ගස් ගල් ආදී ගැන මතක තබා ගන්නට ඕන කරන්නේ නොමුලා වීම පිණිස. නොමුලා වීම කියන්නේ දැන් මේ භාවනා කරනකොට බොහෝසෙන් උග්ඝා නිමිත්ත අවස්ථාව වෙනකොට ඒ මූර්ත ශරීරය නැගිටින්නා වගේ, එවාගේම තමන් වෙතට ඇවිල්ලා තමන් බදා ගන්නවා වගේ ඕම අවස්ථාවල් සිදු වෙන්න පුළුවන් සමහර යෝගාවචරයන්ට. ඒවා ඇත්තට සංඥාවේ විපර්යාසයක්. සංඥාව කියන්නේ තමන්ගේ හිතේ තියෙන හැඳිනීමක්. මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතේ තියෙනවානේ. ඒ තියෙන හිතේ තියෙන සංඥාව නිසාම පේන්න සිදු වෙනවා. එතකොට උන්වහන්සේ අර වටේ තියෙන අරමුණු ගැන බලනවා. අසවල් තැන ගලක් අර තියෙන්නේ. ඒ ගල නැගිටින්නේ නැහනේ. මේ මෘත ශරීරයත් නැගිටින්නේ නැහැ. අසවල් තැන අර ගහක් තියෙන්නේ. ඒ ගහ නැගිටලා ඉන්නේ නැහනේ. ඒ වගේ මේ මෘත ශරීරයත් නැගිටලා ඉන්නේ නැහැ. ඒ වගේ අහවල් තැන මල් පඳුරක් තියෙන්නේ. මේ මල් පඳුර නැගිටලා ඉන්නේ නැහනේ. ඒ වගේ මෘත ශරීරය නැගිටින්නේ නැහැ. කොහොම හිතනකොට අර තමන්ගේ සංඥාව වෙනස් වෙලා නියම විදිහටම සිහිය පිහිටවනවා. අර අත්‍ය වශයෙන් සිහිය දුර්වල වීමෙන්, සිහියේ ක්‍රියාකාරීත්වයේ අබල වීමෙන් තමයි අර සංඥා විපර්යාසයෙන් මූර්ත ශරීරය නැගිටිනවා වාගේ, තමන් දිහාට එනවා වාගේ, තමන් බදා ගන්නවා වාගේ අවස්ථාවන් සිද්ධ වෙන්නේ. අන්න ඒවා වැළකෙනවා මේ වටේට හාත්පස තියෙන නිමිති ගැන සංකල්පනාව ඇති කර ගැනීමෙන්, මතක ඇති කර ගැනීමෙන්. මේකත් වැදගත් කාරණයක්.
අනික් කාරණේ මේ මූර්ත ශරීරයේ දිහා බැලීමේදී ඊතා ඈත් වෙලා බැලීම සුදුසු නෑ. ළඟටම ලං වීම සුදුසු නෑ. තමන්ගේ හුළඟ මූර්ත ශරීරයට වැටෙනසේ සිටීම සුදුසු නෑ. මූර්ත ශරීරයේ සුළඟ තමන්ට වදිනසේ සිටීම සුදුසු නෑ. ඒ මොකද තමන්ගේ ශරීරයේ දුර්ගන්ධය නැත්නම් ශරීර ගන්ධය මූර්ත ශරීරයට වැටීමේදී සමාහට එතන අමනුෂ්‍යෙක් අපට නොපෙනී ඉන්නවා නම් ඔහු කිපෙනවා. ඊළඟට මූර්ත ශරීරයේ ගන්ධය හුළඟ අපට වදිනවා නම් අපට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා උඩු සුළඟට යටි සුළඟට කියන මේ අවස්ථා දෙකෙන් වැළකීලා තමන්ගේ ගාමේ ශරීර ගන්ධය නොවදින හැටියට එවැගේම මූර්ත ශරීරයේ ගන්ධය තමන්ට නොවදින හැටියට තැනක හිටින්නට ඕනේ වාඩි වෙලා හරි හිටගෙන හරි. ඒ වගේම ඊටාම දුරස්ත වුණොත් හරියට නිමිත්ත අරමුණට එන්නේ නැහැ. ඊටාම ලං වුණොත් ඒකත් අපහසුයක් වෙනවා. දුර්ගන්ධය දරා ගන්න බැරි වීම නිසා. මේ නිසා වඩාත් ඈත් නොවි වඩාත් සමීප නොවි හොඳින් මූර්ත ශරීරය ඇහැට පේන තැනක මේ ඉඳගෙන හිටගෙන තමයි මේ භාවනා ආරමුණ ගන්නට සිදු වෙන්නේ. මෙන්න මේ විදිහේ නිමිති ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවානි කරුණු 11කින් නිමිති බලන්න. ඒ කියන්නේ වන්නතෝ, ලිංගතෝ, සංඨානතෝ, දේශතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ කියලා කරුණු 6කින් ඉස්සලා බලන්නට තියෙනවා. වන්නතෝ කියන්නේ ශරීරයේ පාට. මේක කළු පාටයි, නැත්නම් තල එළළු පාටයි, නැත්නම් සුදු පාටයි, ඒ වගේ පාට. ඒ ශරීරයේ තැන් තැන් වල තියෙන පාටත් බලන්න පුළුවන්. ලිංගතෝ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නෙමෙයි. ලිංගතෝ කියන්නේ මේක ලපටි කෙනෙකුගේ ශරීරයක්, නැත්නම් තරුණ යෝගයේ ශරීරයක්, නැත්නම් මැදි වයසේ කෙනෙකුගේ ශරීරයක්, නැත්නම් වයස්ගත කෙනෙකුගේ ශරීරයක් ආදී වශයෙන් වයස අනුව බැලීමයි ලිංගතෝ කියලා කියන්නේ. ඊළඟට දිශතෝ කියන්නේ නාභියෙන් උඩ කොටස, උඩ දිශාව. නාභියෙන් යට කොටස, යට දිශාව හැටියට දිශා වශයෙන් බලනවා. ඕකාසතෝ කියන්නේ තැන, පිහිටි තැන. අත තියෙන්නේ මෙතන, පය තියෙන්නේ මෙතන, දකුණු අත මෙතන, වම් අත මෙතන, එස තියෙන්නේ මෙතන, කඳ තියෙන්නේ මෙතන. ඒ වගේම ශරීරයේ පිහිටි ආකාරයේ ඒ අවයව අනුව බලන්නට පුළුවන්. ඒක තමයි ඕකාසතෝ කියලා කියන්නේ. පරිච්ඡේදතෝ කියන්නේ ඒ ඉම බැලීම. දැන් මේ ශරීරයේහි අතේ සීමා මෙන්න මෙතනයි, පයේ සීමා මෙතනයි, ඉසේ සීමා මෙතනයි, කඳේ සීමා මෙතනයි ආදි වශයෙන් ශරීරයේ ඒ සීමාව බැලීම. සීමා කියන්නේ ඒකේ තියෙන දිග පළල ආදි වශයෙන් සලකා බැලීම. ඊළඟට පරිච්ඡේදතෝ, පරිච්ඡේදතෝ කියේ සීමානුව බැලීම. ඔය කියන ක්‍රම 6ට අනුව බැලීමේදී මේ නිමිත්ත හරියටම ඇහැට පේන්න වගේ හිතට අරමුණු වුණා නම් වාසනාවක්. ඒකට කියන්නේ උග්ඝා නිමිත්ත කියලා. එහෙමත් නැතිනම් හැබැයි පූර්ව භවවලදී, පූර්ව ජාතිවලදී ඔය භාවනා වල්ලා තියෙනවා නම් ඔය කියන ක්‍රම 6න් එකකින් තමාට මේ අසුභය හරියට අරමුණු වෙනවා. එහෙම නැති කෙනෙක් තවත් ක්‍රම 5කට බලන්න තියෙනවා. සන්දිතෝ, විවරතෝ, නින්නතෝ, තලතෝ, සමන්තතෝ කියලා. සන්දිතෝ කියන්නේ මේ ශරීර සන්දි තියෙනවනේ ඉතින් 180ක් ඒවා ගැන බලන එක නෙමෙයි. අතේ සන්දි 3ක් තියෙනවානේ. ඒ කියන්නේ මණික් කටුවේ සන්දිය, වැලමිටේ සන්දිය, එවාගේ බාහුවේ උඩු මේ උරහිසේ සන්දිය. පයෙත් ඒ වගේ තියෙනවා. ඒ වගේ කටි සන්දිය, බෙල්ලේ සන්දිය, ඒ වගේ සන්දි ස්ථාන අනුව බලනවා. ඒ වගේම විවරතු, ඒ කියන්නේ කට ඇරී තියෙනවා නම් මේ විවෘත වෙලා, ඇස් ඇරී තියෙනවා නම් මේ විවෘතේ බලනවා. ඒ වගේම බෙල්ලටයි කඳටයි අතරේ තියෙන ඉඩස්තරයක් ඒ විවෘතව බලනවා. අතටයි අත් දෙකට අතරේ කඳටයි අතටයි අතරේ විවෘතයක් තියෙනවා. ඒකත් බලනවා. ඒ වගේම දෙපය අතර විවෘතයක් තියෙන එකත් බලනවා. මේ විදිහට ශරීරයේ විවෘත තත්ත්වය අනුව බලනවා. ඒ වගේම නින්නතෝ තලතෝ. නින්නතෝ කියන්නේ මම ඉන්නේ මේ උස් තැනක. මේ මූර්ත ශරීරයේ තියෙන පහත් තැනක. එහෙම නැත්නම් මම ඉන්නේ මිටි තැනක. මූර්ත ශරීරයේ තියෙන උස් තැනක. ඒ විදිහට නින්න වශයෙන් තල වශයෙන් බලනවා. සමන්තතෝ කියන්නේ ශරීරයේ වටේටම බලනවා. ඉසේ පටන් දෙපතුල දක්වා දකුණු අංශයෙන් ගිහිල්ලා වම් අංශයෙන් බලනවා. එමත් ඉස්සේ දක්වා මේ විදිහට රවුමට බලනවා. ඒක තමයි සමන්තතෝ බැලීම. මෙන්න මේ ක්‍රම 11න් යම්කිසි ක්‍රමයකින් හිතට අරමුණු වෙනවා මේ ශරීරය. ඉස්සෙල්ලා එහෙන් බලාගෙන ඕජාව ගැගෙන ශරීරයේනේ. එනිසා විපුබ්බකාසුබේ, විසුප්පබකාසුබේ, විසුබ්බකාසුබේ කියලා විපුබ්බකාසුබේ කියලා නැවත නැවත හිතන්නට ඕනේ.
එකවර සියවර දහස්වර හිත හිතා ඉන්නට ඕන. වචනෙන් කියන්නට ඕන. ඇහෙන් බලාගෙන වචනෙන් කියනවා. හිතින් හිතාගෙන හිතින් කියනවා. මේ විදිහට වචනෙනොයි හිතිනොයි කියමින් හිතමින් ඉන්නකොට මේ ශරීරයේ මූර්ත ශරීරය ඒ තියෙන හැටියටම හිතට මැවී පේන්න පටන් ගන්නවා. ඒ මැවී පේන අවස්ථාවට කියන්නේ උග්ඝහ නිමිති කියලා. ඒ මැවී පේන අවස්ථාවේ තව වැදගත් වෙනවා. මොකද වැඩි වෙලාවක් එතන ඉඳ අපහසු වෙනවා. සමාහට දුර්ගන්ධ හැමනවා. සමාහට සතුන් ලං වෙනවා. සමාහට ඇඳිලි වැටිගෙන ඉන වෙලාවක් වෙනවා. ඒ වාගේ දේවල් නිසා ආපසු යන්න සිද්ධ වෙනවා. යන්න සිද්ධ වෙනකොට මේ උග්ඝහ නිමිත්ත ලැබුණා නම් ඒක හිතින් අරමුණු කරගෙන හැමින් ආ මාර්ගයේ පිය නගන්න ඕනේ. පාර වැරදෙන්නේ නැතුව තමන් ආපු පාර මතක තබාගෙන ඉන්නවනේ. ඒ මාර්ගයේම පිය නගන්න ඕනේ. ඊන් තමන් ඉන සේනාසනයක ස්ථානයක ඒ දිහාවට හැරී සක්මන් කරන්න ඕනේ. ඒ දිහාවට හැරී වාඩි වෙලා ඉන්නට ඕනේ. අන්න ඒ විදිහටයි නිමිති ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ස්වාමීන් වහන්ස මේ අසුභ භාවනා දෙකෙහි උග්ඝහ නිමිති පටිභාග නිමිති කෙබඳුද? විශේෂයෙන් මේ භාවනා සම්බන්ධව ගැඹුරට අපි තේරුම් ගැනීමට අවශ්‍යයි. නමුත් සංක්ෂේපයෙන් කියනකොට මෙහෙමයි. දැන් මේ විපුබ්බක අසුභයේදී උග්ඝහ නිමිත්ත කරුණු 11කට අනුව බලාගෙන යාමේදී තමන්ගේ අසුභයේ නම වචනයෙන් කියා ඉන්නකොට ඊළාට හිතින් හිතා ඉන්නකොට ඒ අසුභය හරියටම ඇහැට මෙන් ලක් වෙනවා. ඒ ලක්වීමේදී ඒ අවස්ථාවට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. උග්ඝහ නිමිත්ත. ඒ කියන්නේ ඉගෙනගත්ත අරමුණ. උග්ඝහ නිමිත්ත නෙමෙයි නියම භාවනාවට අරමුණ. ඊළඟට තව වඩන්න තියෙනවා ඒකේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නට ඕනේ. ප්‍රතිභාග නිමිත්ත ලබන්න නම් මේ උග්ඝහ නිමිත්ත අනුව වාඩි වෙලා හෝ හිටගෙන හෝ එතනම හෝ වෙන තැනකට ගිහින් හෝ ඒ උග්ඝහ නිමිත්ත අනුව විපුබ්බක අසුභය කියමින් හිතමින් මෙනෙහි කරමින් ඉන්නකොට ඒ විපුබ්බක අසුභයේ තියෙන අර ඕජාගලන ස්වභාවය ඒකාබද්ධ වෙලා. ඒ කියන්නේ මුළු ශරීරයේම සුදු රෙද්දකින් වැහුවා වාගේ. මුළු ශරීරයේම ලා පාට සුදු රෙද්දකින් වැහුවා වාගේ පේන්න පටන් ගන්නවා. බොහොම නිශ්චලව. බොහොම නිශ්චලව වැටහෙනවා. ඒ අවස්ථාවට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒක තමයි යථා තත්ත්වය උග්ඝහ නිමිත්ත ලැබීමයි පටිභාග නිමිත්ත ලැබීමයි දෙකේ තත්වය. එතකොට උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී හිතේ සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒ වෙලාවේ ශරීරය බොහෝම හැල්ලු වෙනවා. කිසිවක් ශරීරේ නොදැනී යනවා. ඒ වගේම හරියට වතුරේ බහැලා ඉන්නා වගේ බොහොම සිසිලක් කයට ගතට ඇති වෙනවා. ඒකම නීවරණ යම් පමණකින් යටපත් වෙනවා. නමුත් ඒක ගැඹුරු සමාධියක් නොවේ. ඒකේ තියෙනවා ප්‍රීතිය, සෝමනස්ය ඔක්කොම තියෙනවා. නමුත් අර පටිභාග නිමිත්ත අවස්ථාව එනකොට ඊට වඩා විශේෂත්වයක් දැනෙනවා. ඒ විශේෂත්වය කියන්නේ එතෙන්දී නීවරණ කියන මාර්ග බාධක කරුණු පහම යටපත් වෙනවා. ධානාංග කියන විතරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. නමුත් ඒක මේ අර්පණා සමාධියක්, ධාන සමාධියක් නොවේ. ඒකට කියන්නේ උපචාර සමාධිය. ධාන සමාධියට ආසන්න නිසා උපචාර සමාධිය. ඒ කාමාවචර කුසල් සිත් වලයි ඒක පහළ වෙන්නේ. කාමාවචර කුසල් ජවන් සිතක් ගානේ මේ උපචාර සමාධිය ලැබෙනවා. ඒ වෙලාවේදී කය හිත පුදුමාකාර සංසිඳීමකටපත් වෙනවා. සමහර යෝගාවචරයන් නොදන්නාකම නිසා මම ප්‍රථම ධානය ලැබුවා කියලා හිතනවා. නෑ, එහෙම ලැබිලා නෑ. එතන තියෙන්නේ උපචාර සමාධිය පමණයි. ඒ ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව හැබැයි ස්ථිර නෑ. ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එනිසා ඒක ලැබුණ පමණින් එකපාරටම සන්තෝෂ වෙලා ඒ ගැන තෘප්තිමත් වෙලා ඒකට ආශා කරන්න සුදුසු නෑ. ඒක ලැබෙච්චාම ඒක නැවත නැවත වසීබාට පමුණවා ගන්නට ඕනේ. ඒ ප්‍රතිභාග නිමිත්ත විනාඩි 5ක් පවතිවා, විනාඩි 10ක් පවතිවා, විනාඩි 20ක්, විනාඩි 30ක්, විනාඩි 40ක්, විනාඩි 50ක්, පැයක්, පැයකමාරක් වොම කල් පවතින අදිෂ්ඨාන කරන්න ඕනේ. අතේක නැති වෙනවා. ඒකට ආශා කළොත් ඒක එහෙ පිටින්ම පහත වැටෙනවා. ඒ නිසා ආශා කරන්නේ නැතුව ඒ ගැන අමුතුවෙන් කිසිම ඇලීමක් නැතුව කාලය දිගු කරමින් ඒක ස්ථාවර කරගන්න ඕනේ. ඒකට කියන නිමිත්ත වසී භාවය කියලා. තමන්ගේ නිමිත්ත වසී බාට පමුණවා ගන්න ඕනේ. ඕනෙම වෙලාවක ඒක මෙනෙහි කරනකොටම නිමිත්ත පහළ වෙන්න පුරුදු කරන්නට ඕනේ.
එතකොට මේ පටිභාග නිමිත්ත ලැබුණු පමණින් ප්‍රථම ධ්‍යාන ලැබෙනවා නෙමෙයි. ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන ඒකටම හිත යොදාගෙන විපුබ්බක අසුභය මෙනෙහි කිරීමේදී යම් වේලාවක ඒ පටිභාග නිමිත්තෙහි හිත කිඳා බහින අවස්ථාවක් වාගේ පහළ වෙන්න පුළුවන් ශනිකව. ඒක එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණය වුණාට ඒක ඊට පස්සේ නැවත පහළ වෙන්න ඕන ඒ අනුව මෙනෙහි කිරීමේදී. එහෙම ගින් තමයි ප්‍රථම ධානයේ ශක්තිමත් බවට පමුණවා ගන්න ඉදිරියේ පුළුවන් වෙන්නේ සම්බන්ධව විශේෂයෙන්ම තියෙන වසී භාව පහක් පුරුදු කරන්න. ඒව ගැනත් අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ විදිහට විපුබ්බක අසුභයේදී උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත ගැන අපිට තේරුම් කරගන්න පුළුවන්. විච්ඡිද්දක අසුභයේදීත් ඒ වගේ තමයි. විච්ඡිද්දක අසුභයත් අර මූලික උපදේශ අනුව හරියටම අසුභය දිහා බලාගෙන වචනින් කියනවා විච්ඡිද්දක අසුභය ආදී වශයෙන් වචනෙන් සියවර දහස් වර හිමින් Taman දැහෙන්න කියා ගන්නවා. ඊළාට හිතින් හිතෙනවා. හිතින් මෙනෙහි කරනවා. කොහොම ඇහෙන් බලමින් වචනෙන් කියමින් එවාගෙම හිතින් අරමුණු කරමින් හිතින් කියවමින් බොහෝ වේලාවක් ඉන්නකොට අර හිතේ නීවරණ ගති ටිකක් යටපත් වෙලා අර උග්ඝහ නිමිත්ත කියන නිමිත්ත හිතට අරමුණු වෙනවා. ඒකට අරමුණු වෙනකොට අර වගේ දෙපළු වෙච්ච නැත්නම් දෙකට වෙන් වෙච්ච ශරීරයක් හැටියටයි අරමුණු වෙන්නේ. මුලින් උග්ඝහ නිමිත්ත අවස්ථාවේ අර ස්වභාවයෙන් තියෙන හැටියටමයි පෙනෙන්නේ. ඒ උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී හිතේ සමාධියක් ඇති වෙනවා. පරිකර්ම සමාධිය, ඒක දුර්වල සමාධියක්. නමුත් ඒ වෙලාවේ යෝගාවචරය බොහොම සතුටුදායක තත්වයකින් ඉන්නේ. වතුරේ ගිලා බහලා ඉන්නා වගේ බොහොම සනීපයි. ඒ වගේම ගතට කිසි වේදනාවක් නැහැ, වෙන කිසි අරමුණක් හිතට එන්නේ නැහැ. බොහොම සංසුන් මනසක් ඒ වෙලාවේ පවතිනවා. ඒ උග්ඝහ නිමිත්ත ලැබුණන් පස්සේ එතනින් ඈතට වෙනම යනවා නම් හරි, එතන මිදගෙන භාවනා කරනවා නම් හරි, උග්ඝහ නිමිත්ත නැවත ආවර්ජනා කිරීමේදී මෙනෙහි කිරීමේදී පටිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග කියන්නේ ඊට අදාළ ඊට වඩා ප්‍රසන්න රෝමේ අරමුණක්. ඒ වෙන් වෙච්ච ශරීරයේ ඒකාබද්ධ ශරීරයක් හැටියටයි පෙනෙන්න පටන් ගන්නෙ. ඒකාබද්ධ ශරීරයක් බොහෝම ප්‍රසන්න ශරීරයක් හැටියටයි පේන්නේ. ඒ පෙනෙනකොට ඒ ගැනත් අර වගේ ඇලුම් කරන්නේ නැතුව, ආසාවක් ඇති කරගන්න නැතුව, මගේ හිත දියුණු වුණා, මං සමාධි වුණා කියලා හිතන්නේ නැතුව ඒ අරමුණෙහි හිත පිහිටුවාගෙන විච්ඡිද්දක අසුභය නැවත මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරගෙන යාමේදී තමයි අර නීවරණ පහ යටපත් වෙලා ධානාංග පහ ශක්තිමත් වෙලා උපචාර සමාධිය කියන සමාධි තත්වයෙන් හිත සමාධිගත වෙන්නේ, තැන්පත් වෙන්නේ. ඒ වෙලාවට අර ප්‍රීති, එවාගෙම පස්සද්ධි, සුඛ, ඒකාග්‍රතාව කියන මේවා හිතේ ගතේ පහළ වෙනවා. ඊළඟට දැන් ඒ ලැබිච්ච ප්‍රතිභාග නිමිත්ත අර වගේම වසී භාවයට පමුණවා ගන්නට ඕනේ. බොහෝ වේලාවක් නොබිදී නොනැසී පැවතීම සඳහා ටිකෙන් ටික වේලා වැඩි කරමින් ඒක පවත්වා ගන්නට ඕනේ. එසේ පවත්වාගෙන යම් වේලාවකදී ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණට සිත ගිලා බහින තත්වයක් වගේ එකවරට පැමිණෙන්න පුළුවන්. ඒක එක චිත්තක්ෂණයයි. ඉන්පස්සේ ඉතින් ඒක නැවත සමවැදී වසී භාවයට පමුණවා ගන්නට ඕනේ. මෙන්න මේ පිළිවෙලටයි විපුබ්බක අසුභයෙහි උග්ඝහ නිමිති, පටිභාග නිමිති, විච්ඡේදක අසුභයෙහි උග්ඝහ නිමිති, පටිභාග නිමිති ලැබෙන්නේ කියන එක අපි තේරුම් කරගනිමු. ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයේ කෙමුදයි පහදා දෙන්න. ප්‍රථම ධානයේ පිළිබඳවයි ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රථම ධානයේ කියන්නේ රූපාවචර ධාන තියෙනවා 4ක්. මේකට කියනවා චතුස්ක ක්‍රමයෙන් 4යි කියලා. පංචක ක්‍රමයෙන් 5කුත් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ ලැබෙන්නේ යෝගාවචරයන්ගේ උස් පහත්කම් අනුවයි. බොහෝ ඥානවන්ත, තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට ධ්‍යාන 4කින් සියල්ල සම්පූර්ණ වෙනවා. මධ්‍යම ප්‍රඥාවන්තයන්ට තමයි ධ්‍යාන 5ක් ලබන්න සිද්ධ වෙන්නේ. ඒ කෙසේ නමුත් ඒ දෙපිරිසටම ප්‍රථම ධ්‍යාන එක හා සමානයි. අපි මුලින් සඳහන් කළා මේ පටිභාග නිමිත්ත ලැබුණු අවස්ථාවේදී ඒ ගැන ඇලුම් කරන්නේ නැතුව, ආශා කරන්නේ නැතුව, වෙන දේවල් හිතන්නේ නැතුව ඒ නිමිත්ත වශී භාවයට පමුණවා ගන්න ඕන කියලා. ඒ කියන්නේ වේලාව ටිකෙන් ටික වැඩි වෙන හැටියට ඒක පවත්වා ගන්නට ඕනේ. අඩු ගානේ හිටගෙන හිටියත් දකින්න, වාඩි වෙලා හිටියත් දකින්න,
එහෙම නැත්නම් සතිපීහිටියක් දකින්න ඕනම ඉරියව්වකදී ගමනේදී වුණත් පටිභාග නිමිත්ත නොමිදී පැවතින්න අපි වශී කරගන්නට ඕනේ. ඒක මනා සිහියෙන් මනා නුවණින් අදිෂ්ඨාන කළා තමයි බොහෝ වේලාවක් පටිභාග නිමිත්ත පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ පටිභාග නිමිත්ත ආරමුණේදී අර විදිහට හරියට වතුරේ ගිලෙන්න වගේ හිත හිඳා බහින අවස්ථාවක් එනවා. ඒ වෙලාවේ ගත පුදුමාකාර සංසිඳීමකටපත් වෙනවා. ඒ වෙලාවේ පුදුමාකාර ප්‍රීතියක් ගතට සිතට දැනෙනවා. පුදුමාකාර සුවයක් දැනෙනවා. ඒ වගේම ඒකාග්‍රතාව නිසසේ දැඩිසේ පිහිටෙනවා. හේතුව පංච නීවරණ කියන්නේ මේවා යටපත් වීමයි. පංච නීවරණ කියන්නේ මේ සමත භාවනාව, විපස්සනා භාවනා කුසල් අඩන්නට බාධා කරන අරමුණු පහක් තියෙනවා. කාමච්ඡන්ද කියන නොයෙක් දෙයට ආසාව. ව්‍යාපාද කියන්නේ හැමතැන ගැටෙන සුළු බව. තීන මිද්ද කියන්නේ සිතේ ගතිය, ඇලිමැලි ගතිය. චිත්තචෛතසිකයන්ගේ ඇලිමැලි ගතිය. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ සිතේ විසිරීම සහ පසුතැවිල්ල. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අට තැනක සැක කිරීම. මේවා බාධක, මේවා හිත අඳුරු කරනවා. ආවරණා නීවරණා කියලා කියනවා. ඒවා කියන්නේ උසස් ගුණ පුරා ගන්න ආවරණයක් වෙනවා, නීවරණයක් වෙනවා. මෙන්න මේවාට ප්‍රතිපක්ෂයි විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ. ඒවා පහ ශක්තිමත් වෙන මේ අවස්ථාවේදී. ඒ කියන්නේ තීන මිද්දං විචිකිච්ඡා, ව්‍යාපාදෝද්ධච්ච කුක්කුචං, කාමච්ඡන්දෝති මේ වේරි විතක්කාදී නනුක්‍රම කියලා සංග්‍රහ ගාථාවක් තියෙනවා. ඒ කියන්නේ තීන මිද්දේ විරුද්ධයි විතර්කයට. විචිකිච්ඡා විරුද්ධයි විචාරයට. ඒ වගේම ප්‍රීතියට විරුද්ධයි ව්‍යාපාදේ. ව්‍යාපාදේ විරුද්ධයි ප්‍රීතියට. ඒ වගේම සුඛයට විරුද්ධයි උද්ධච්ච කුක්කුච්ච දෙක. ඒ වගේම ඒකාග්‍රතාවට විරුද්ධයි කාමච්ඡන්දේ. ඔය කියන නීවරණ පහ මේවා සම්පූර්ණයෙන් යටපත් වෙනවා මේ උපචාර සමාධි අවස්ථාවේදීම. ඒ වගේම කුසල විතරකේ, කුසල විචාරේ, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන මේ අංග පහ ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රථම ධ්‍යාන සිතේ චෛතසික වශයෙන් ලැබෙනවා 33ක්. ඒ 33න් මෙන්න මේ ගුණාංග පහ බොහොම බලගත් වෙනවා. විතර කියන්නේ අරමුණට නැංවීම. විචාර කියන්නේ අරමුණේ නිතර හැසිරවීම. ප්‍රීතිය කියන්නේ අරමුණේ හිත පිනවීම. සුඛ ඒ කියන්නේ ඒ අරමුණේ සිත සූපත් කරනවා, සපවත් කරනවා. ඒකාග්‍රතාව කියන්නේ වෙන කිසි අරමුණකට හිත නොයා ඒ අරමුණේම බැඳී පවතිනවා. මෙන්න මේ ගුණාංග පහ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහ ධර්මතා පහ ශක්තිමත් වීම නිසා අර උපචාර සමාධියට අනුතුරුව මේ ප්‍රථම ධානයේ නාර්පණා පළමුවෙන් එක චිත්තක්ෂණයකට පහළ වෙනවා. එක චිත්තක්ෂණයට පහළ වුණා කියලා නවතින්නේ ඒ අරමුණේම සිත පිහිටුවාගෙන ඉඳීමේදී නැවත සියවර දහස්වර ඒ අර්පණා සිත පහළ වෙනවා. ඒ පහළ වීම අනුව තමන්ගේ හිත පුරුදු කරන්න ඕනේ මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව විනාඩි 2ක් පවතිවා කියලා මෙනෙහි කරනකොට විනාඩි 2ක් පවතිනවා. විනාඩි 5ක් පවතිවා. විනාඩි 10ක් පවතිවා. විනාඩි 20ක් කොහොම ටිකෙන් ටික වේලා වැඩි කරගන්නට ඕනේ. වේලා වැඩි කරගනිමින් බොහෝ වාරයක් ඒ සමාධිය නැවත ඉපදෙන හැටියට හිත පුරුදු කරන්න ඕනේ පැය ගණනාවක්. එසේ පුරුදු කරගෙන ගිහිල්ලා දැන් ඉතින් හිතෙන හැටියට ඒ ප්‍රථම ධානයේ තබා ගන්න පුළුවන් බැවින් ඊළඟට ඒක වශී කර ගන්න ඕන කරුණු පහකින්. ආවර්ජනාව, සමාපජ්ජනාව, අදිඨානය, ගුට්ඨානය, පච්චවේකනාව කියන කරුණු පහට අනුව. ආවර්ජනා කියන්නේ එතන ඒ පටිභාග නිමිත්ත අරමුණු කිරීමයි. ඒක ආවර්ජනා කොට ගන්න ඕනේ මනසට. ඊළඟට සමාපජ්ජනය කියන්නේ ධානයේ සමාධිය. ඊළඟට ආවර්ජන සමාපජ්ජන දෙක වැඩියෙන් වේලාවක් කරලා කියන්නේ ආවර්ජනා කරමින් සමාධියටපත් වෙනවා. අයමත් ආවර්ජනා කරමින් ධානයටපත් වෙනවා. එමෙ ගිහිල්ලා ඊළඟට වේලාව නියම කරගන්නවා. ඒකට කියන අදිඨාන කියලා. ආවර්ජනා කරනවා, වේලාව නියම කරගන්නවා, සමාධිනවා ධානයට. ඒ තුන ප්‍රගුණ කරගෙන ඊළඟට හතරේනේ අදිෂ්ඨානයක් කියන්නේ වසීතාවක් ගන්නවා. ඒ කියන්නේ වුට්ටාන. ආවර්ජනා කරනවා, වේලාව නියම කරගන්නවා, අසවල් වෙලාවට නැගිටින්න ඕනේ කියලා මේ නැගිටීම අදිෂ්ඨාන කරගන්නවා, සමාපජ්ජණයටපත් වෙනවා.
එතකොට ඔහු එයින් බලාපොරොත්තු වෙන්නේ කෙටි වේලාවල් වලින් මේ සමාධියෙන් නැගිටින්න පුරුදු වීමයි. බොහෝ වේලාවක් දැන් ධ්‍යානලාභයාගේ සිත මේ ප්‍රථම ධ්‍යානයේ කෙරෙහි බොහෝම ලැබිකමක් ඇති වෙනවා. ඒකට කියන ධ්‍යාන නිකාන්තය කියලා. ඒ නිසා බොහෝ වේලාවක් ඒකේ ඉඳ හිතෙනවා. ඒ මිහිතීම නිසා ඉදිරියට කරන්න තියෙන වැඩ තව තියෙනවා, ඒවා පමා වෙනවා. ඒ නිසා කාලයේ කෙටි වේලාවල් වල ධ්‍යාන සමාධියෙන් පුරුදු වීම තමයි අර වුට්ඨාන කෙනකින් කියවෙන්නේ, නැගී සිටීම. ඒ කියන්නේ ආවර්ජනා කරනවා, වේලාව නියම කරගන්නවා, වේලාවට අවදි වෙන්න අදිෂ්ඨාන කරගන්නවා, සමාධියනවා. ඔය කරුණු හතරම පුරුදු කරගෙන ගිහිල්ලා තමයි අවසාන වශයෙන් පච්චවේකනා කියන අවසාන වශීතාව පුරුදු කරන්නේ. පච්චවේකනා කියන්නේ ධ්‍යානෙට සමවැදිලා ධ්‍යානයෙන් නැගිට ගමන්ම මේක අංග පහ මෙනෙහි කරන්න ඕන. අරමුණට නැගුණා වූ විතරකය, අරමුණේ හැසිරුණු විචාරය, අරමුණේ පින වූ ප්‍රීතිය, අරමුණේ සෝපත් කළ සිත මේ සුඛය, අරමුණේ තන්පත් වූ ඒකාග්‍රතාව කියලා එකට ඉස්සෙල්ලා හිතලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඒ සමූහයෙන් එකලට මෙහි කරන්නට ඕන. ඔහොම පුරුදු කළා දැන් ඒකකින් සියවර දහස්වර ධ්‍යානීය පුරුදු කළා තමයි දෙවෙනි ධ්‍යානයකට යනවා නම් යන්න වෙන්නේ. හැබැයි මේ අසුභ ධ්‍යාන වල දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ලැබෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයේ පමණයි. ධ්‍යාන හතරෙන් ඊටාම දුෂ්කර ධ්‍යානය තමයි ප්‍රථම ධ්‍යානය. හේතුව මේ නීවරණ කියන අංග පහ යටපත් කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. යෝගාවචරයන් මේ භාවනා අරමුණකදී භාවනාවට හිත පිහිටවා ගැනීමට බොහෝ බාධා කරනවා මේ නීවරණ පහෙන් යම් එකක්. බොහෝ සෙයින් මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකයි, තීන මිද්ද උද්ධච්ච දෙකයි බාධා කරනවා. බෞද්ධයන්ට නම් විචිකිච්ඡා පහළ වීම බොහොම අඩුයි. නමුත් පහළ වෙන්න ඉඩ තියෙනවා භාවනාව ගැන. අනිත් හතර තමයි බොහෝ සෙයින් බාධා කරන්නේ. ඉතින් ඒ නිසා මේ බාධා කිරීම වළක්වා ගන්න ලේසි නෑ. ඒවා ජය ගැනීමට ලේසි නෑ. ඒ නිසා මේ ප්‍රථම ධ්‍යානයටපත් වීම දුෂ්කර දෙයක්. ප්‍රථම ධ්‍යානයටපත් වූ කෙනෙකුට දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ටපත් වීම අපහසු වෙන්නේ නෑ. හේතුව නීවරණ පහ යටපත් කළ ජයගත නිසා. ධ්‍යානාංග ශක්තිමත් වීම නිසා. සමාධි ශක්තිය වැඩි වීම නිසා ඉතිරි ධ්‍යානයන්ටපත් වීම අරට වඩා ලේසි වෙනවා. දුෂ්කරම දෙයක තමයි ධ්‍යාන වස්තුලින් ප්‍රථම ධ්‍යානයටපත් වීම. ඉතින් ඒක මේ අසුභ භාවනාවෙන් ලබාගත් තනං ලොකු ජයග්‍රහණයක්. මෙන්න මේ විදිහටයි ප්‍රථම ධ්‍යානයේ ලැබෙන හැටිත් ඒකේ යථා තත්ත්වයක් මේ විදිහට පහළ කරගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. අසුභ ධ්‍යාන වලින් ලැබෙන ප්‍රථම ධ්‍යානයේ පමණයි කියන එක අපි මතක තබා ගනිමු. ස්වාමීන් වහන්සේ ප්‍රථම ධ්‍යානය සිසු ධ්‍යානයන්ටත් විදර්ශනාවටත් පාදක කරගන්නේ කෙසේද? අසුභ ධ්‍යානයෙන් ප්‍රථම ධ්‍යාන ලබාගත් යෝගාවචරයාට පුළුවනි ඊළඟ සීලෝම අර්පණා කර්මස්ථාන වලින් ධ්‍යාන උපදවන්න. ඒ කියන්නේ නීවරණ පහ යටපත් කරගත් කෙනෙක් නිසා ඊළඟට තින් ඒ අසුභ ධ්‍යානයේ වඩා ප්‍රගුණ කරගෙන ඉන් අනතුරුව තමන් කැමතිනම් තමන්ගේ ශරීරයේ තියෙන හේසාලෝමාදී සවිඥානික අසුභයෙහි ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් වෙනවා. එපමණක් නෙමෙයි ඊට පස්සේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා. කසින ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා. බ්‍රහ්ම විහාර ධ්‍යාන සියල්ල උපදවන්න සමර්ථ වෙනවා. ඒක ඉතින් ගුරු උපදේශ අනුව කරන්නට ඕනේ. හැමෝටම හිතුව පරිද්දෙන් කරන්න ගියොත් අපහසුතාවය ඇති වෙන්න පුළුවන් නිසා. එතකොට අස්ස සමාපatti දක්වාම ධ්‍යාන වඩන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රථම ධ්‍යාන ලබාගත් යෝගාවචරයට. විපස්සනාවට හැරීමේදී ක්‍රම තුනකින් එකකින් ඇතුල් වෙන්න පුළුවන්. උපචාර සමාධියේ පමණක් ලබාගත් කෙනෙක් නම් ඒ උපචාර සමාධියේ පිහිටා සුස්ක විදර්ශක වශයෙන් රූප නාම දෙක අරමුණු කරමින් විපස්සනා වඩන්න පුළුවන්. එහෙම නැත්නම් රූපාවචර ධ්‍යාන හතරෙන් එකක් හෝ ලබාගත්තා නම් ඒ ධ්‍යානයට අනුතුරුව ධ්‍යානාලෝකයේ විහිදුවලා රූප ධර්ම නාම ධර්ම නාම රූප ධර්ම හොඳින් විපස්සනා කරගන්න පුළුවන්. තවන් දුරට අර උත්සාහවන්තව අෂ්ට සමාපත්තිම බෙදෙවුවා නම් ආකාසානංචයතන විඥානංචයතන ආකෙන්චඤ්ඤයතන නේව සංඥානා සංඥයතන කියන ඒ අරූප ධානයකින් අනුතුරුව ලැබිච්ච කෂණාලෝකයේ විහිදුවලා තීක්ෂණ ලෙස රූප කලාප නාම කලාප දකිමින් විපස්සනාවට හැරෙන්න පුළුවන්. එනිසා මේ ප්‍රථම ධානය
ලබා ගැනීම තමයි ඊටම අවශ්‍ය වෙන්නේ. ප්‍රථම ධ්‍යාන ලබා ගත්ත කෙනෙකුට මේ විදිහට අර්පණා ධ්‍යාන සියල්ලම සම්පූර්ණ කළ හැකි බව හිතා පැහැදිලියි. එපමණක් නෙමෙයි විපස්සනාවටත් ඕනෑම ධ්‍යාන ආරමුණකින් අනතුරු විපස්සනාවට හැරෙන්න පුළුවනි. විපස්සනාව වඩන්න පහසු වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අර්පණා සමාධි ශක්තිය දිනු කරගත්තාමයි. අර්පණා සමාධිය අතුරෙන් කසින ධ්‍යාන තියෙනවා ආලෝකයේ පතුරුවන කසින ධ්‍යාන 3ක්. ඒ කියන්නේ ඕදාත කසිනය, තේජෝ කසිනය, ආලෝක කසිනය කියලා. මේ කසින තුනෙන් යම්කිසි කසින භාවනාවකින් රූප ධ්‍යාන 4ක් ලබාගත් කෙනෙකු ඒ කසිනාලෝකයේ උඩ යට සරස අනන්ත පරිමාණ ලෝක ධාතු වල ආලෝකයේ පිහිදුවල ඒ ආලෝකයේ උඩ පිහිටාගෙන අර වාගේ තීක්ෂණ ලෙස සියුම් මෝද රූප කලාප දකිමින් සියුම් මෝද නාම ධර්ම අරමුණු කරමින් නාම රූප විපස්සනාවෙන් ආරම්භ කරන්න පුළුවන්. පළමුවෙන් ඉතින් කෙරෙන්නේ නාම රූප පරිච්ඡේදය පුරුදු කිරීමයි, ඊළඟට ප්‍රතිපරිග්‍රහණය පුරුදු කිරීමයි. ඉන් අනතුරුව තමයි සම්මර්ෂණ ඥානය පටන් ගන්නෙ. අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති නාම රූප සම්පින්ඩණය කරමින් චත්තාලීසාකාර විපස්සනාවෙන් සම්මර්ෂණය කරනවා. එසේ සම්මර්ෂණය කරගෙන යනකොට තමයි උද්‍යාව්‍ය ඥානය ලැබෙන්න පුළුවන් වෙන්නේ. උද්‍යාව්‍ය ඥානයේ සමපනසාකාරයකින් වඩනකොට තමයි භංග අනුපස්සනා ඥානය ලබන්න හැකි වෙන්නේ. ඒකත් බොහොම තීක්ෂණ ලෙස වඩන්න හැකි වෙනවා. ඊට පස්සේ ඉතින් බයතුපට්ඨාන ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිත කම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන කියන විපස්සනා ඥාන පෙළි යහපත් ලෙස වඩන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් සත්‍යානුලෝමික විපස්සනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයේ සිද්ධ වෙනවා හේතුඵල සම්පත් අනුව. මෙන්න මේක නිසා මේ අසුභ භාවනාවක් එසේ මෙසේ දෙයක් නෙමේ, සෑම සමත භාවනාවකටම පදනම් වෙනවා. ඒ වගේම සුවසේ විපස්සනා ඥාන වඩන්න පහසුවක් වෙනවා. ඒ නිසා මේ අසුභ භාවනාව අපි ප්‍රයෝජන ගැනීමට විශේෂයෙන් අපේක්ෂා කරමු. මෙහිදී සඳහන් වුණානේ අර සාග චරිතයට මේ භාවනා ක්‍රම 10ම සත්ප්‍රායයි කියලා. ඉතින් ලෝක සත්‍යයේ සිත් බොහෝ සෙයින් තියෙන සුභ අරමුණු ගැන ඇලෙන බැඳෙන ගතියයි. ඒ නිසා මේ සුභ අරමුණු ගැනීමෙන් වැළකීමට ඇලීම් ගැලීම් ගතිය යටපත් කරගෙන නියම භාවනා මාර්ගයක හිත යොදාගෙන නිවන් මඟට පිවිසීමටත් අසෝ භාවනාව අතිශයින් උපකාර වෙනවා. එනිසා අපි මේ කරන භාවනා මාර්ගය තමාගේ චිත්තසංතාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන භාවනාවක් බැවින් මඟඵල නිවනට උපනිශ්‍රේ වෙනවා. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව මේ පිළිවෙත් මඟ අනුගමනය කරලා අපටත් මේ සංසාර ගමන කෙටි කරගෙන නිවන් මඟ පිය නගා ඊතා සුවසේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන සහිතව මාර්ගඵල නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට අපේ මේ භාවනා මාර්ගය මේ සම්බන්ධ කළ සාකච්ඡාවද උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. මේ භාවනා සම්බන්ධයෙන් අපි ජනිත කරගත් කුසල සම්භාරයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා තබා ගනිමු. සෑම දිනාට තෙරුවන් සරණයි.